ආයුබෝවන් මා ආදරණීය ප්‍රේමණීය අසල්වාසී රටවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම 2025 මැයි මාසයේ 29 වෙනිදා දැන් රාත්‍රී 11 පසුවී විනාඩි 45ක් පමණ වෙනවා. රාත්‍රී නිින්දට කලින් වීඩියෝ එකක් කරන්න හිතුනේ මේ මොහොතේ විදුලිය ඇලෙහිටලා තියෙන අවස්ථාවක මේ මොහොතේ කතා කළ යුතු මාතෘකාවක් තියෙනවා. ඒ සම්බන්ධව වචන ස්වල්පයක් ඔයාලා අතර බෙදා ගන්න තමයි මේ වීඩියෝ එක මම අද දිනයේ මේ වෙලාවේ සිදු කරන්න හිතුවේ. මාතෘකාව තමයි අයහපත් කාලගුණික තත්වය පිළිබඳව. අපි ඔබ කවුරුත් මේ වන විට දන්නවා, මාධ්‍ය ඔස්සේ අපි දැනගන්නවා, සිළුම් නාලිකාවලින් ප්‍රවෘත්තිවලට අපිට කාලගුණය සම්බන්ධව මහ ජනතාව දැනුවත් කරලා තියෙනවා වර්තමාන තත්ත්වය. ඒ වගේම අපි සමාජ මාධ්‍ය භාවිතා කරන ගොඩක් දෙනෙක් දන්නවා විවිධ අය අනාවැකිකරුවන් පවා මේ කාලයේදී යම් අනාවැකිත් පළ කරලා තියෙනවා. ඉතින් සමාජ මාධ්‍ය භාවිතා කරන බොහෝ දෙනෙක් මේ අයහපත් කාලය ගැන විවිධ ප්‍රවෘත්තීන් මේ කාලය තුල අසා දැනගෙන ඇති. ඉතින් ගමේ කොල්ලා හිතුවා ගමේ කොල්ලත් මේ මොහොතේදී අසල්වාසී ගම්වාසී රටවාසීන්ටත් මේ කාලගුණික තත්වය පිළිබඳව යම් දැනුවත් භාවයක් සහ සිහි කැඳවීමක් සිද්ධ කරන්නට. ඒ තමයි මේ වන විට උඩුගම්පල, පෙතියාගොඩ සහ දොරණගොඩ යන ප්‍රදේශවල විදුලිය ඇනහිටලා තියෙන්නේ. විදුලිය ඇනහිටින්න පැය භාගයකට කලින් අධික සුළඟක් හැමුවා. ඉතින් සුළං තත්ත්වයේ හේතුවෙන් අපිට නිගමනයකට එන්න පුළුවන් අනිවාර්යයෙන්ම ගහක අත්තක් විදුලි රැහැන් වලට කඩා වැටි ඇති හෝ ඒ යම් දෙයක් සිද්ධ වෙලා කියලා අපිට කියන්නට පුළුවන්. ඉතින් සහෝදරයනි, මේ දිනවල අධික වර්ෂාව, අධික සුළං, කුණාටුවක් වෙන්න ස්වභාවයක් යම් අවස්ථාවකදී ගන්නට පුළුවන්. ඒ තරම් වැසිත් සමග එන මේ හුළඟ අපිට මොන විදිහට බලාපොරොත්තු වෙන්න වෙයිද කියන්න බෑ. මොකද සබහාදහම කියන්නේ අපිට අභියෝග කරන්න බැරි ශක්තියක් කියන එක තමයි ගමේ කොල්ලා නිරන්තරයෙන්ම විශ්වාස කරන්නේ. සහ ගමේ කොල්ලා මේ විශ්ව ශක්තිය එහෙම නැත්නම් මේ සබහාදහමය ගැන දැඩිසේ විශ්වාස කරන කෙනෙක් විදිහට අපි මිනිස්සු විදිහට මේ කාලයේදී අවබෝධයෙන් ඉන්නට ඕනේ. විශ්වයේ විසින් සබහාදහම